සුබ දවසක් ආදරණීය අම්මලා හැමෝටම. ඉතින් අපි අද බලමු අවුරුද්දට අඩු කෑම කන බබෙකුගේ බර ග්‍රෑම් 700ක් කිලෝ එකක් අතර ගානකින් වැඩි කරගන්නේ කොහොමද කියලා. බබාගේ බර වැඩි වෙන්න නම් බබාට අපි දෙන ආහාර වගේම බබාගේ නිින්දත් බර වැඩි වෙන්න ඍජුවම බලපානවා. ඉතින් ඒ නිසා බබාට දෙන්න ඕන ආහාර ගැන කියන්න කලින් ඔයාට පුළුවන් නම් මෙන්න මේ මම කියලා දෙන්න යන රූටින් එක බබාට පුරුදු කරගන්න පුළුවන් නම් ඔයාට ලේසියෙන්ම බර ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන්. ඒ වගේම කෑම කන්න ටිකක් හොර බබාලා ඉන්නවා නම් ආසාවෙන් කෑම කන බබෙක් කරගන්නත් ඔයාට පුළුවන් වෙයි. අංක 1ටම බබා නිදියලා හැරුණු ගමන්ම කෑම කවන්න උත්සාහ කරන්න එපා. ඔයාගේ බබා එහෙම හැරුණු ගමන්ම කෑම කන බබෙක් නම් මේක ප්‍රශ්නයක් නැහැ. එහෙමනම් එයාට කෑම දෙන්න පුළුවන්. නැත්නම් එයාට විනාඩි 40ක් පැයක් අතර වගේ කාලයක් එයාට එයාගේ පාඩුවේ සෙල්ලම් කරන්න ඉඩ හරින්න ඕනේ. කෑම දෙන්න පැයක් විතර ඉන්න ඕනේ කියලා ඒ වෙලාවේ කිරි දෙන්න එපා. කෑම කාලා ඉවර වෙලා තමයි කිරි දෙනව නම් දෙන්න ඕනේ. මේ විදිහට කළාම ඔයාට උදේ කෑම එක ලේසියෙන්ම කවා ගන්න පුළුවන් වෙයි. දවල්ට බබා නිදා ගන්න කලින් දවල් කෑම එක කවන්න. ඔයාගේ බබා උදේ 10ට විතර කෙටි නිින්දක් ගන්නවා නම් ඒක වළක්වා ගන්න උත්සාහ කරන්න ඕනේ. ඔයාට පුළුවන් මේ වෙලාවට බබාව නාවන්න. උදේ 10:30 විතර වෙනකොට අසනීපයක් නැත්නම් බබාව හොඳට පැය භාගයක්වත් නාවන්න. නාලාපු බබාට දැන් හොඳටම බඩගිනි වෙලා ඉන්නේ. ඉතින් මේ වෙලාවට නාලාපුවාම බබාලා කැමති කිරි බීලා නිින්දක් දාන්න. අම්මලා කැමති බෝනික්ෙක් වගේ ලස්සනට සුවඳට බබාව දොයි කරන්න. හැබැයි මෙතනදී අපිට බබාගේ පැත්තෙන් හිතලා කෑම කවලම තමයි බබාව නිදි කරවන්න වෙන්නේ. ඉන්දෙදි තමයි බබාලා හොඳින් වැඩෙන්නේ. අපි මේ උත්සාහ කරන්නේ බබාව කිලෝග්‍රෑම් 700කට වඩා වැඩි බරක් හදාගන්නනේ. ඒකයි මේ දේ අවශ්‍යම වෙන්නේ. නාලා කාලා කිරිත් බීලා මේ නිදියන නිින්ද බබාලා පැය 2-3 අතර කාලයක් හොඳින් නිදා ගන්නවා. ඊට කලින් ඇහැරුණොත් ආයේ යාව නලවල නිදි කරවන්න පැය 2:00 විතර හරි ඊට වඩා වැඩි නිින්දක් ගන්නවා නම් මේත් හොඳයි. ඉතින් මේ අවුරුද්දකටත් අඩු බබෙකුගේ තවම වර්ධනය වෙමින් පවතින අවයව පද්ධතියක් තමයි තියෙන්නේ. එතකොට අපිට හිතුමනාපෙට බර වැඩි කරගන්න ඕනේ කියලා අධික ප්‍රෝටීන් සහ අධික මේදය එයාට දරා ගන්න අමාරුයි. ඒ නිසායි බර වැඩි වෙන ආහාර ගැන කියන්න කලින් මම මේ දේ කියලා ඉන්න හිතුවේ. බබාලා හරිම කැමති එකම වෙලාවකට වැඩ කරන්න. එයාලට ඒක හරිම පහසුවක්. බබා මේ වයසේදී රූටින් එකකට පුරුදු කළොත් හැර එයාලා ලොකු වුණාම රූටින් එකක් පුරුදු කරගන්න අමාරුයි. විශේෂයෙන්ම දවල්ට නිදියන නිින්ද අනිවාර්යෙන්ම එකම වෙලාවක පුරුදු කළොත් හැමදාම බබා ඒ වෙලාවට නිදිමත එනවා. නිින්ද හරිම වැදගත් බබාගේ ශරීර වර්ධනයට. හරි එහෙනම් දැන් අපි බලමු මොනවද බර වැඩි කරගන්න අපි දෙන්න ඕනේ කෑම කියලා. ඉස්සෙල්ලම ඔයාගේ බබාට රතු පාට නිවුළු සහිත හාල් දෙනවා නම් මේක මේ මාසෙට විතරක් නවත්තලා බලන්න වෙනවා. මම මේ කියන්නේ නිවුළු සහිත සහල්, දේශීය සහල් හොඳ නැහැ කියලා නෙමෙයි. රතු සහල් වල තියෙන කාබෝහයිඩ්‍රේට් අපේ ඇඟට අවශෝෂණය කරගන්නේ හරිම හෙමින්. ඉතින් එතකොට මේ දඟලන ඉක්මනින් වර්ධනය වෙමින් ඉන්න චූටි බබාලට අපි දෙන්න ඕනේ ඉක්මනින් ඇඟට අවශෝෂණය කරගන්න පුළුවන් කාබෝහයිඩ්‍රේට්. සුවඳැල්, සූදුරු සම්බා, කහමාල, සුදු කැකුළු වගේ සුදු පාට හාලක් මේ මාසයේ පුරාවටම බබාට දීලා බලන්න. ඊළඟට අපිට ඕනේ සීරියල් එකක්. හැමදාම බබාට සීරියල් එකක් කවා ගන්න පුළුවන් නම් හොඳටම හොඳයි. රජයෙන් ලබා දෙන රතු පාට පැකට් එකේ ඉන්න ත්‍රිපෝෂක තියෙනවා නම් මේක දෙන්නත් පුළුවන්. හැමදාම උදේට හරි හවසට හරි ඒක දෙන්නත් පුළුවන්. නැත්නම් ගෙදර හදා ගන්නත් පුළුවන්. හැබැයි සීනි සහිත ලුණු සහිත වෙළඳ පොලෙන් අපිට ගන්න තියෙන සීරියල් නෙමෙයි මම මේ කියන්නේ. ගෙදර හදා ගන්න හෝ රජයෙන් ලබා දෙන ත්‍රිපෝෂවලට අනිවාර්යෙන්ම හොඳට බර වැඩි වෙනවා. බබාගේ බර වැඩි වෙනවා වගේම තමයි බුද්ධි වර්ධනයටත් හරියම වැදගත් වෙනවා. තව දෙයක් තමයි අපි දෙන්නේ ත්‍රිපෝෂ එක වුණත් ගෙදර හදා ගන්න සීරියල් එකක් වුණත් හොඳට වතුරේ දිය කරලා මැද්දෙන් පහිනකම් ලිපේ තියලා උයලා තමයි අපි බබාට සීරියල් එක හදලා දෙන්න ඕනේ. පොල් කිරි හරි රටින්දි හරි යෝගට් හරි බබා ආස විදිහකට දිනපතාම ටිකක් දෙන්න බලන්න ඕනේ. ඊගාවට සීනි කෙසෙල් සහ ලිගට peer දිනපතාම මේ දෙකෙන් එකක් දෙන එක හරිම හොඳයි. අනිත් පළතුරු දෙන අතරේ කලවමට හරි මේ දෙකෙන් එකක් අනිවාර්යෙන්ම කවන්න උත්සාහ කරන්න.
අලිපේර හොයාගන්න අමාරු නම් දිනපතාම සීනි කෙහෙල් ගෙඩියක් දුන්නත් කමක් නැහැ. ගෙඩියක් එකහමාරක් හරි බබාට සුදුසු ප්‍රමාණයක් කවන්න ප්‍රශ්නයක් නැහැ. අලිපේර තියෙනවා නම් අලිපේර දෙන්න. සීනි කෙසෙල් පහසුවෙන් හොයාගන්නත් පුළුවන්. මිලත් අඩුයි. බබාලත් ආසාවෙන් කනවා. පැණි දොඩම් එක්ක, ගස් ලබු එක්ක, අඹ එක්ක, යෝගට් එක්ක කැමති විදිහකට ඕන දෙයක් එකතු කරාට කමක් නැහැ. හැබැයි සීනි කෙසෙල් හෝ අලිගැට පෙර අනිවාර්යෙන්ම දිනපතාම දෙන්න පුළුවන් නම් හොඳයි. මේ ගාවට බර වැඩි වෙන ප්‍රධානම සාධකයක් තමයි මේදය. අපි බලමු කොහොමද මේදය දෙන්න ඕනි කියලා. දවසේ කෑම වේල් 2කට හෝ 3කට ඔයාලට මේදය එකතු කරන්න පුළුවන්. හැබැයි කෑම එක තෙල් ගොඩක් කරන්න නම් එපා. එහෙම වුණොත් බබා කෑම ප්‍රතික්ෂේප කරයි වගේම බබාට අහිතකර වෙන්නත් පුළුවන්. මේදය දෙන්න ඕනේ හරිම පාලනයක් ඇතිව. බර වැඩි කර ගන්න ඕනේ කියලා තෙල්ම කවන්න උත්සාහ කරන්න එපා. පොල් කිරි, පොල් තෙල්, ලුණු රහිත බටර්, ඔලිව් තෙල්, තල තෙල්, එළඟි තෙල් ඕනම දෙයක් එකතු කරලා කෑම එක රස ගන්නවලා දෙන්න. මතක ඇතිව පාලනයක් සහිතව මේදේ ලබා දෙන්න ඕනේ. ඒ වගේම තමයි ප්‍රෝටීන්. අත්‍යවශ්‍යයි වගේම දිනකට අවශ්‍ය ප්‍රමාණයක් ලබා දෙන එක හරිම වැදගත්. බර වැඩි කර ගන්නවා වගේම මේ චූටි බබාලා අපිට පණ වගේ වටිනවනේ. ඉතින් එයාලගේ සෞඛ්‍ය ගැනත් හිතන්නම ඕනේ. අවුරුද්දකට අඩු බබෙකුට දවසකට ප්‍රෝටීන් ග්‍රෑම් 12ක් විතර තමයි දෙන්න කියන්නේ. බිත්තරයක ප්‍රෝටීන් ග්‍රෑම් 6ක් විතර තියෙනවා. සාමාන්‍ය මාළු කෑල්ලක් කවා ගත්තත් දවසකටම ඇති. ඒ නිසා ප්‍රෝටීන් අවශ්‍යයි කියලා අධික වියදමක් යන්නේ නෑ මේ වෙනුවෙන්. දවසකට මාළු කෑල්ලක් කවා ගත්තත් ඒ හොඳටම ඇති. දැන් අපි බලමු බබාට එක වේලක් කොච්චර ප්‍රමාණයක් දෙන්න ඕනේද කියලා. මාස 7ට වැඩි බබෙක් නම් සාමාන්‍ය අඩු තේ කෝප්පයක් හෝ ඊට වැඩි වුණාට කමක් නැහැ. බබා කනවා නම් ඊට වැඩියෙන් කවන්න, නැත්නම් අඩු කෝප්පයක ප්‍රමාණය කෑවත් ඒ හොඳටම ඇති. හැම වෙලාවෙම බබා කොච්චරක්ද කෑවේ කියලා කලබල වෙන්න යන්න එපා. මෙන දෙන්න යන්නත් එපා. බබා කන ප්‍රමාණය කවන්න. ඒ ගැන වැඩි හිතන්න එපා. මම මේ කියලා දීපු රූටින් එකට බබා ආවහම ඔයාට ලේසියෙන්ම මේ වැඩේ කරගන්න පුළුවන්. එයාට බඩගිනි වෙන විදිහට තමයි මේ මීල් ප්ලෑන් එක හදලා තියෙන්නේ. මම කලින් කියලා දුන්න රූටින් එකට බබා පුරුදු කරගත්තට පස්සේ සතියක් දෙකක් යනකොට බබා ඒකට ඉබේම පුරුදු වෙනවා. හරි. මේ තියෙන්නේ බර වැඩි වෙන මීල් ප්ලෑන් එක. මම මේ දාලා තියෙන මීල් ප්ලෑන් එක ඔයාලට කැමති විදිහකට වෙනස් කරගන්න පුළුවන්. උදේට සීරියල්ම නැතිව බත් දෙන්නත් පුළුවන්. මම මෙතනදී සීරියල්ම දුන්නේ හේතු කිහිපයක් නිසා. එකක් තමයි ගොඩක් බබාලට 11-12 වෙන්න කලින් නිදිමත එනවා. එතකොට උදේටත් බත් කාලා 11 විතර වෙනකොටත් බත්ම දෙන්න අමාරුනේ. අනිත් එක තමයි රැයට බබත් එක්ක හැරි නිදින අම්මලාට පහසුයි. උදේට පරක් වෙලා හැරුණාම බත් යන්න වෙලා යන නිසා විනාඩි 10කින් විතර සීරියල් එකක් හදාගන්න පුළුවන් නිසා ධාන්‍ය වර්ගයක් උදේට දෙන එකත් බබාට පහසුයිනේ. සීරියල් එක ඔයාට කැමති දෙයක් එකතු කරගෙන රස කරගන්න. මේ දාලා තියෙන දේවල් වලින් ඔයාට පහසු විදියකට හදලා දෙන්න පුළුවන්. මුකුත් නැතිව නිකන්ම කන බබෙක් ඉන්නවනම් මේකත් කමක් නැහැ. කිසිම ප්‍රශ්නයක් නැහැ. නිකන්ම සීරියල් එක විතරක් කනවා නම් මේම දුන්නත් කමක් නැහැ. මේ විදිහට දුන්නහම බර කිලෝ එකක් වැඩි කරගන්න පුළුවන්. වගේම තමයි අම්මට උයන්න වැඩිය මහන්සි වෙන්න දෙයක්වත් නැහැ. බබාට බත් එක උයද්දී නිින්දට කලින් සහ ඇහැරුණාට පස්සේ දෙන කෑම එක එකටම හදන්න පුළුවන්. නිින්දට කලින් එකට බිත්තරයක් එකතු කරනවා නම් නිදිය ඇහැරුණාට පස්සේ දෙන එකට මාළු කෑල්ලක් හරි හාල් මැස්ස කුඩු ටිකක් හරි පහසු දෙයක් එකතු කරගන්න පුළුවන්. පොල් කිරි දානවා නම් බත් එකෙන් කොටසක් වෙන භාජනයකට අරගෙන ඒකට වෙනම පොල් කිරි එකතු කරලා උයා ගන්න. නිින්දෙන් පස්සේ දෙන එකට බටර් ටිකක් හරි වෙනත් දෙකකින් හරි රස කරලා ඔයාට උයා ගන්න පුළුවන්. මම මෙතනදී නිින්දෙන් පස්සෙත් බත්ම දෙන්න කියන්නේ බබා පැය 3ක් නිදිනවා කියලා හිතලා. නිදිය රැහැරලා එයා ටිකක් වෙලා ඉන්නකොට එයාට ආයෙත් බඩගිනි එනවා. පැය 3-4ක් යනකොට එයාට බත්ම කන්න පුළුවන් තරම් බඩගින්නක් එනවා. එහෙම කැමති නැති කෙනෙකුට ඔයාට රෑ වේලයි ඒ 3-4ට විතර දෙන කෑම වේලයි මාරු කරගන්න උනත් පුළුවන්. රෑට බත්ම දෙන්න පුළුවන් නම් රෑටත් බත්ම දෙන්න. ඒක ගොඩක් හොඳයි. කිලෝ එකක්ම වැඩි කරගන්න පුළුවන්. බබාගේ රාත්‍රී ආහාර වේල සැහැල්ලු ආහාරයක් කරන්න එපා. සුප් වගේ දේවල් රෑට දුන්නාම බබාට රෑ මෑතේදී බඩගිනි වෙලා ඇහැරෙන්න පුළුවන්. නිතර ඇහැරෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් බබාලා එක සැරයක් දෙසරයක් ඇහැරුණාට ඒක ප්‍රශ්නයක් නැහැ. ඒ වෙලාවට බබාව නිදි කරවන්න කිරි දෙනවා නම් කිරි දෙන්න එක සැරයක් වගේ ඒක ප්‍රශ්නයක් නැහැ. රෑ පුරාම කිරි බොන බබෙක් නොවී ඉන්න නම් අපි රෑට බර ආහාරයක් දෙන එක ගොඩක් වැදගත් වෙනවා. ඉතින් අද මම මේ ඔයාලට කියලා දුන්නේ බබාගේ බර ග්‍රෑම් 700ට වඩා වැඩියෙන්
වැඩි කරගන්න පුළුවන් බොහොම ලේසි සාර්ථකම ක්‍රමයක්. මම මේ දේවල් ඔයාලට කියලා දෙන්නේ අම්මලා බබාලා එක්ක වැඩ කරලා ඒ ලැබෙන අත්දැකීම් වලින් සහ අම්මා කෙනෙක් විදිහට ලැබපු අත්දැකීම් වලින්. මේ විදිහට බබාට කෑම දීලා බබාගේ බර වැඩි වුණා නම් මේ අදහස් දැනගන්නත් මම කැමැත්තෙන් ඉන්නවා. කැමති නම් මේ අදහස් කමෙන්ට් එකක් විදිහට ඉදිරිපත් කරන්න කියලාත් ඉල්ලනවා. එහෙනම් ඉතින් ඊළඟ වීඩියෝ එකකින් හමු වෙනකම් ඔයාලා හැමෝටම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.